10 දෙනෙක් යනවා එතුමාගේ ප්‍රයිවට් විසිට් එකට. ඕනනම් කීප දෙනෙක් යන රනිල් වික්‍රමසිංහ එතුමාගේ බිරිඳ හරියටම ගත්තොත් ලක්ෂ 162ක් මිලියන් 16කුත් 2,70,572,783ක් නිකුත් කරලා තිබෙනවා 2023 මම මේ සියල්ලම හැන්සාට්ගත කරනවා 2023 සැප්තැම්බර් 22 සහ 23 කියන දින දෙකේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා the private visit of the president to Wolverhampton and London UK 22nd 23rd September 2023 මෙතන තිබෙනවා ගරු සභාපතිතුමනි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ private visit එකක් ඒක තියෙන ලියුම මම හැන්සාට් කරමින් කියන්නේ the president and the first lady are scheduled to visit Wolverhampton and London UK from 22nd and 23rd September 2023 after attending the high level segment of UNJA 78 United Nations General Assembly in New York. තොර ගරු සභාපතිතුමනි අපි දන්නවා ජනාධිපතිවරයා ඔහුගේ වගකීම ඇතුලේ නිව්යෝක් වල සමුළුවට සහභාගී වීම අපි ඒක රාජකාරී කටයුත්තක් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ පැහැදිලිව මේ මිනිට් එකේ තියෙනවා Minister of Foreign Affairs ඒකේ තිබෙනවා address to the High Commissioner London මෙතන Chief of Protocol for Secretary Foreign Affairs වලින් යවන්නේ අගෝස්තු 16 වෙනිදා private visit of the President to එමති. ඒතර මේක තියෙනවා ඒකට අනුව ඒකේ තියෙනවා as requested by the Presidential Secretariat appreciate if you could kindly make the following arrangements reserve 2 rooms at the Hotel Hilton in Birmingham make reservation for lunch on 22nd September 2023 at the Hotel Hilton in Birmingham reserve suitable accommodation at Hotel Landmark in London so and so. එතකොට ඒකට ගරු සභාපතිතුමනි ඒවට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ එම private visit of the president ඒකේ delegation එකක් තිබෙනවා 10 දෙනෙක්. මම ඒගොල්ලන්ගේ නම් කියන්න යන්නේ නැහැ වෙලා වෙන නිසා ඒ නම දෙනා මම ඕනනම් කීප දෙනෙක් කියන්න රනිල් වික්‍රමසිංහ එතුමාගේ බිරිඳ ડોක්ටර් සිකියුරිටි ඇඩ්වාන්ස් සිකියුරිටි ටීම් මේ ඔක්කොම තියෙනවා 10 දෙනෙක් යනවා එතුමාගේ ප්‍රයිවට් විසිට් එකට. ඊට පස්සේ කරු ඒගොල්ලන්ගේ ඒ සියල්ල මෙතන වෙන් කරලා තිබෙනවා මාක් කරලා තිබෙනවා ඒ ප්‍රයිවට් විසිට් එකේ හැම කෙනාටම අදාළ කරන වියදම් මෙතන වියදම් කියන්නේ වෙන් කරපු රූම්ස් ඒ ඔක්කොම දාලා තියෙනවා. ඒ ගරු මැතිනිය අගෝස්තු 16 වෙනිදා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ඉල්ලලා ලියවලා තිබෙනවා ලන්ඩන් හයි කමිෂන් එකෙන් ඉල්ලලා වෙලා තියෙනවා මොකක්ද 2003 අගෝස්තු 17 most urgent strictly confidential ඒකේ තියෙනවා it would be appreciated if urgent approval and allocation could be granted for the expenditure of 39,345 sterling pounds to the visit. Please, in addition to the above, the mission would appreciate urgent approval and allocation from the Ministry for 1,680 sterling as reservation for accommodation for Chief of Protocol and accompanying protocol officer in London. එතකොට ගරු සභාපතිතුමනි එතකොටත් තියෙන private visit of the the president. ඊට පස්සේ සැප්තැම්බර් 4 යවනවා ඊමේල් එකක් ඒත් private visit to the the president කියලා තියෙනවා. ඒක යවන්නේ සෙනරත් දිසානායක මහතා Chief of Protocol. ඊට පස්සේ අපි ළඟ තිබෙනවා ගරු මැතිණිය එකට අදාළ කරන tickets වල ගියපු schedule එක arrival 21st of September 2023 departure 23rd මේ අනාදී වශයෙන් තියෙනවා. ඊට පස්සේ මේකට අදාළ කරන වියදම ගත්තොත් එහෙම මම වෙලාව විතර කර ගන්න ඕන නිසා මම කියන්න කැමතියි මේ සඳහා යවනවා Foreign Ministry of Sri Lanka 7 September 2023 එකේ තියෙනවා please find attached at annex I revised budget estimate for the visit. The budget has been amended to add 20% VAT for reservation of the VIP suite on arrival and departure. Accordingly, revised budget estimate is 40,445 sterling. Attached at Annex 2 is the budget estimate for the expenditure related to Chief of Protocol and the Protocol Officer, which amount to 1,680.
එතකොට ගරු සභාපතිතුමනි මේ විදියට පෞද්ගලික සංචාරයක් සඳහා කියලා පැහැදිලිව පටන් අරන් වියදම් කරලා තිබෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් ස්ටර්ලින් පවුන්ස් 40000ක් මෙතන තිබෙනවා එක ලංකාවේ මුදල් රිලීස් කරලා තිබෙනවා හරියටම ගත්තොත් ලක්ෂ 162ක් මිලියන් 16කුත් 2,70,572,783ක් නිකුත් කරලා තිබෙනවා සැප්තැම්බර් 12 වෙනිදා 2023. බණයිතුමා තව මිනිත්තු 2ක කාලයක් තිබෙනවා. දැන් මම ඔබතුමියට විතරම කිව්වා මේක ප්‍රයිවට් විසිට් ඔෆ් ද ප්‍රෙසිඩන්ට් කියලා තමයි පටන් ගත්තේ කියලා. හැබැයි දැන් අපිට ලියුමක් හම්බ වෙනවා ගරු මැතිණිය සෙක්‍රටරිස් බියුරෝ. සෙක්‍රටරිස් බියුරෝ මම හිතන්නේ මේක ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරියට් වෙන්න ඕන. ඒකෙන් එනවා මොකද චීෆ් account procurement ඒකේ private visit අයින් කරලා official program. Official program United Kingdom, this is to inform you that the following official of the Presidential Secretariat has travelled to the United Kingdom from 21st to 24th September 2023 as a member of HE, the President's delegation, Ms. Sandra Pereira, Private Secretary to the President. දැන් මම මේක අහලා බැලුවා ඇයි මේ private visit එක එකපාර official උනේ කියලා. මේ මොන හරි දෙන claim එක ගන්න. මං හිතන්නේ. මොකද private visit එකේ claim එක ගන්න බෑ private secretary. ඉතින් අවසානයේ ගත්තොත් එහෙම මෙතන ෂෙඩියුල් ඔක්කොම තියෙනවා. අවසානයේ ගත්තොත් වෙලා තියෙන දේ තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ සයතුමාගේ බිරිඳගේ පෞද්ගලික සංචාරයක් සඳහා ස්ටර්ලින් පවුන්ඩ්ස් 40,000 ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ මුදලින් මිලියන 16ක් වියදම් කළා තියෙන එක ඒක ඉතා පැහැදිලිවම ප්‍රයිවට් විසිට් කියලා පටන් අරන් අවසාන වෙනකොට ඒක ඔෆිෂියල් විසිට් එකක් විදියටත් වෙනස් කරන්න උත්සාහ කළා තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් ෆෙරාරිය කොහොමත් හැප්පිලා තියෙන්නේ. දැන් අපි ඒ නිසා හෙට ස්ටේට්මන්ට් එකක් දෙනවා ක්ලාරාන්ති බටලන්දගෙන අපි දැනගන්න කැමති මේක අපරාධමය වරදක්. අපි හිතනවා විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය කොහොමද මේ මුදල් වියදම් කරේ? විදේශ අමාත්‍යාංශයේ මුදල් බාර ලේකම්වරියක් ඉන්නවා, අදාළ නිලධාරීන් ඉන්නවා. කොහොමද රාජනායකයාගේ හරි පෞද්ගලික මේවට රාජ්‍ය මුදල් වියදම් කරේ? ඒසා මේක අපි හිතනවා අපරාධමය වරදකුත් තිබෙනවා කියලා ගරු මැතිණියනි. ඒ නිසා අපි විදේශ අමාත්‍යාංශයේ නිලධාරීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා එතුමා ඇතුළු මේ පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. අපි ලැජ්ජ වෙනවා ගරු මැතිණි. මේ දුප්පත් රටේ යාම බංකොලොත් කරපු රට මේ. තමන්ගේ පෞද්ගලික සංචාරයකට ඔබතුමිය බැලුවොත් බට්ලර්ට ගෙවනවා for 2 days 2,000 pounds. මේ බිල් තියෙනවා බට්ලර්ට ගෙවනවා 2,000 pounds for 2 days. ඒ නිසා ඒකයි අපි කියන්නේ මේ රට විනාශ කිරීමට අමතරව මේ රටේ මහජන ධනය ඊටාම කැත ආකාරයට පෞද්ගලිකව පාවිච්චි කරපු මේ පුද්ගලයන් සම්බන්ධව මේ රට ජනතාව දැනගත යුතුයි. අපි දිගටම මේක හෙළිදරව් කරනවා. රාජ්‍ය මුදල් මේවා අවභාවිතා කිරීමක්. එම නිසා මේ බලාපොරොත්තු වෙන මේ පිළිබඳව ඇමතුමාගෙන් අද හෝ නැත්නම් ඉදිරියේදී හෝ මේ පිළිබඳව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ පිළිබඳ අපරාධමය වරදක් මෙතන තිබෙනවා. ඒකට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ කරගෙන යම් පරීක්ෂණයක් ආරම්භ කරා කියලා. බොහොම ස්තුතියි. Honorable Member Gajendra Kumar Ponnambalam, you have 20 minutes. I thank you, Honorable Presiding Member.